මම කපුටු කෝඩේ වගේ තියෙන කොණ්ඩේ කපන්න යනවා. මේ නම් කොණ්ඩේ තනිකර කපුටු කෝඩේ වගේ. ඉතින් ළමයි අද යන්නේ නම් බස් එකේ මේ ආනේ නෙමෙයි. බොහොම ලස්සන ටිකක් තියෙනවා පෙන්නන්න. යමු මත් ඒ බලන්න. හරියට ලස්සන මල් පිපිලා තියෙන කාලේ අපි ගිහින් ඉන්දියා මාකට් එකේ. මම හැමදාම කියන්නේ මේක හරිම ලස්සන නටක් කියලා ඒකනේ. සෞන්දර්යය එතකොට ආකිටෙක්චර් හැමදේම. කොහෙද මම අද යන්නේ? මගේ කපුටු කොණ්ඩේ කපන්නේ. කපුටු කොණ්ඩේ කපන්න යම් බලන්න. ඉතින් මේ ලස්සන ඒරියා එක. මේනේ ලස්සන ගඟක් තියෙනවා. නේචර් එක නම් සුපර් ඉතින්. Italia, no? I think Italy tour එක something we plan කරමින් ඉන්න දැන් මොනවා හරි අඳින්න ගන්නත් ඕනේ ඉතින් අඳින්න ඇඳුමක් හොයාගන්න තමයි මේ යන්නේ. අපි කිව්ව බලමු සමහර ෂොප් වල නම් ඉතින් වීඩියෝස් ගන්න දෙන්න සමහර ඒවා නම් කිසි අවුලක් නැහැ. කිව්ව බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් ඇවිදගෙන යන අතරතුරේ ලස්සන දෙයක් දැක්ක පෙන්වන්න ඕනේ කියලා. බොහොම ලස්සනයි ඉතින් ගිම්හාන කාලේ සමයක පටන් යනගන ඉතින් හැමතැනම ඔය ලස්සන මල් වප බලා ගන්න පුළුවන් මේ දවස්වල ජර්මනිය ඕස්ට්‍රේලියාව මේ රටවල කොයි පුදුම සුවඳක් මෙතන තියෙන්නේ. ඉතින් ඔන්නෝමයි ලස්සන. ඉතින් පාර්තිකේ ඇවිදගෙන යන ගමන් සීතල සම්පූර්ණයෙන්ම පහව ගිහිල්ලත් නෑ. මට පුළුවන් පොඩ්ඩක් පෙන්වන්න ඕන වුණා ඒ තියෙන වටපිටාවේ සුන්දරත්වය. ඉතින් බොහොම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙනවා මෙහි. හැම නිවසකම හැම බිල්ඩින් එකකටම මොකක් ගන්නවා. ඉතින් බලමු මාල්ගස්ටික යාත්‍ර යනකොට කොහොමද එතන සුන්දරත්වය කියලා. ඒත් පොඩි කාසල් එකක් චර්ච් එකක් වගේ තියෙනවා. බලමු ලස්සන කොහොමද කියලා එතන. එතන මාල්ගස්ටික ජපානයේ සකුරා වගේ මෙහි විවිධ කියන්නේ ජර්මනියේ ඕස්ට්‍රේලියාවේ මේ වගේ රටවල විවිධ පාටින් මේ මල් ගස් අපිට බලා ගන්න පුළුවන්. පේනවනේ කොහොමද මේ ප්ලාස්ටික් මල්නේ ඔක්කොම ඇත්තම. බැලුවල්මට හිතෙන්නේ ප්ලාස්ටික් කියලා. නැහැ ඇත්තට මේ බොහොම ඇත්ත මේ සම්පූර්ණ ඇත්ත මල් ඉතින්. බලන්න ගහේ කොලයක්වත් පේන්නේ නැති වෙන්න මල් විතරක් බොහොම ලස්සන තියෙන අපූර්ව. මේ ගහ සම්පූර්ණයෙන් පිරලා තියෙන මල් වලින් පේනවනේ. ඉතින් මම පෙන්නන්න යන තවත් බොහොම සුන්දර දර්ශනයක් ලස්සන චර්ච් එකක්. ඉතින් මේ චර්ච් එකට මැද වෙච්ච ලස්සන ටියුලිප් මල් ආයක් තියෙනවා. බොහොම ලස්සනට මල් පිපිලා තියෙන බොහොම ලස්සන ටියුලිප් මල් ආයක් පේනවනේ. මේ ප්‍රදේශේ පුරාවට මේ වගේ ලස්සන මම මේකේ වීඩියෝ එකේ මම කිසිම මියුසික් එකක් ඇඩ් කරන්නේ නැහැ. ඒක ඔයගලන්ට ඇහෙනවා. ඉතින් වටපිටාවෙන් බොහොම ලස්සනට කුරුල්ලන්ගේ සද්දයක්. ඉතින් හැමතැනම මේ දවස්වල මල් හිටවලා බොහොම සුන්දරව තියෙනවා.
ඉතින් කවුද කැමති මේ වගේ ලස්සන සුන්දර පරිසරයක ජීවත් වෙන්න? ඉතින් පල්ලිය ගාවින් දැන් ආවේ. එතකොටම හරියටම 12යි වෙලාව. ඉතින් පල්ලියේ සීනු හඳ මැද්දෙන් තමයි ඉතින් අද මේ පාක් එකේ ඇවිදගෙන යන්නේ. මෙතන බොහොම ලස්සන පාක් එකක් තියෙන්නේ. බොහොම සුන්දර වටපිටාවක්. ඇත්තටම මේක බොහොම නිදහස් නිස්කලංක. ඇත්තටම මේක ඔස්ට්‍රේලියාවල තියෙන ෆිලාක් කියන සිටි එක. කවුරු හරි ඉන්නවා නම් ලංකාවේ කෙනෙක් මේ වීඩියෝ එක බලන්න ෆිලාක් වල ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න අඳුර ගන්න කැමතියි. ඉතින් ගයිස් ඉතින් කොහොම හරි මැප් එක දාගෙන අවශ්‍ය කරන තැනට ආවා. මේ තියෙන්නේ මට එන්න ඕන shopping mall එක. පේනවාද උගන්ට ඇති ලස්සන කන්දු පන්තියක්. බොහොම ලස්සන කන්දු පන්තියක් පාමුල තමයි shopping mall එක පිටලා තියෙන්නේ. personally මේ මම ටික කැමති shopping mall එකක් මේක. හේතුව මේකේ බඩු ෂුට්ටක් ගණන් අඩුයි. ඉතින් අපි කොහේ මොන රටක හිටියත් අපි පොඩ්ඩක් අපේ තාලෙට දේවල් හොයනවානේ. ඉතින් එහෙම හොයාගෙන යන අතරතුරේ තමයි මම මේ shopping mall එක මට සෙට් උනේ. ඉතින් මෙතන ඇත්තටම සුපිරි ප්ලේස් එක. අපුඩින් උඩ බලාගෙන ගිහිල්ලා පොඩි ෂෝට් කට් එකක් තියෙනවා. එතන යන්න පුළුවන්. නැත්නම් මම මේන් එන්ට්‍රන්ස් එකෙන්ම එන්ට්‍රන්ස් එක ගන්නවා. finally ඉතින් මෙහිබර බොහොම මෙහිබර කාලගුණයක් සැරෙන් සැරේ පොද වැටෙනවා. ඉතින් හරි අමාරුයි පයින් එන්නත්. එයාට ගේමත් ඇරියේ නැහැ. කොහොම හරි ආවා. මම ඔයගලන්ට පෙන්නන්නේ කොහොමද අද පරිසරය කියන එක. බොහොම තද බර වැසි කාලගුණයක් තියෙන්නේ අද. ඊයන ටිකක් ඉර පායලා තිබ්බා. ඉතින් එහෙම තමයි දවසක් ඉර පායලා තිබ්බොත් දවසක් නැහැ. ඕන දෙයක් වෙන්න පුළුවන්. එහෙම තමයි අපි කියන්නේ මේ. එහෙනම් අපි යමු මෝල් එක ඇතුළට කොහොමද කියලා බලන්න. Finally I arrived to the shopping mall. කොහොමද ඉතින් අවසානයේදී වහිනවා ළමයි. හොඳටම හොඳ පොදයක් කියන්නේ ලොකු ඇස්සක් කොහොමද ඉතින් මේ දවස්වල මේ මෙහෙට අප්‍රේල් මාස කියන්නේ මෙහෙට තදින් වහින කාලය. ඉතින් අපි අතට ගිහින් බලමු. ඉතින් දැන් මම ඉන්නේ shopping mall එක ඇතුලේ. කොහොමද මට යන්න ඕන shop එක අතන තියෙන්නේ උඩ. ඉතින් අපේ ආසියාතික මිනිස්සු ටිකක් අපේ ආසිය රටවල් වල මිනිස්සු ටිකක් අඩුයි. ඉතින් දැනට මම පොඩි ලැජ්ජාවකුත් තියෙනවා වීඩියෝ කරන්න. හේතුව මේ දැනට එකම ඉන්න කළු එකා මමද කොහෙද. ඉතින් අවුලක් නැහැ නේ. ආරම්භයෙන් යන්න තියෙන්නේ. දැන් මට ෂොප් එක හොයාගන්න ඕනේ. මම මොකද යන්නේ කියන එක. අපි ගිහිල්ලා ඉතින් බලමු. ඒ ළමයි ෂොපින් කරා. ලංකාවට එන්න හිමාඩුවෙන් ළඟ හින්දා මහන්සි බඩගිනේ. දැන් කොහෙන් හරි කන්න ඕනේ. මම හදන්නේ කොහෙන් හරි කන්න යන්න. මොනවද මන්ටි? හැමදාම කන කෙබබ් එක තමයි කන්න වෙන්නේ. බලමු මොනවද කන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් shopping කරලා ඉවරයි. දැන් ආපහු යන්න. මට හවසයි ක්ලාස්. ක්ලාස් ඒ නිසා යන්නේ ගමන උදේවරු ඉවර කරලා යන්න ඕනේ. ඉතින් ෆිලාක් කරලා තියෙන ලොකුම shopping mall එක මේ. ඉතින් සුපිරි නියමයි. මට බඩු වෙන නම් ගන්න දෙයක් නැහැ. මේ දවස් ටික යාළුවා ගෙදර ඉන්න හින්දා මොකද කියන්නේ නැහැ. රෙදි ටික ගත්තා. ඔය විදිහ තමයි අද දවසේ
ගෙවුනේ ඉතින් කම්මැලිකමට වගේ නිකන් ඉන්න බැරිකමට වගේ ඉතින් බ්ලොග් එකක් කරනවා. ඉතින් මම දන්නවා මාත් එක්ක එක්කුලා ඉන්න හැමෝම එනකොට මම ඉන්නේ යුරෝපයේ ඔස්ට්‍රේලියා කියන බොහොම සුන්දර රටේ. ඉතින් පොඩි කෙටි බ්ලොග් එකක් අරගෙන ආවා. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒක රස විඳි. ලස්සන පරිසරයක්. මොකද සමයක දැන් පටන් ගන්නවා. ඉතින් දැන් සමයක පටන් ගන්න නිසා පරිසරය බොහොම ලස්සනයි. ඉතින් මෙහෙම ගිහිල්ලා ඩොනල්ඩ් එකම කපු කියලා තමයි මම කියන අදහස. අන්න බයි ඉතින් අදට මම මේ බ්ලොග් එකකින් සමු ගන්නවා. මාත් එක්කද ඔක්කොටම බයි සරණයි. මගේ channel එක subscribe කරලා මමත් මේ වගේ මගේ දවසක වෙන්නේ කොහොමද ඒ වගේ